ඔබ දවසක් දුවලා පුතාලේ හැමෝටම අද ආවේ මම තුන්වරක් චක්කරේ ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන් ක්‍රමයක් අරගෙන. ඉතින් මගේ පුතේ තුන්වරක් චක්කරේ වල පාඩම් කරගන්න ලේසිම ක්‍රමයක් තමයි මේ ටීචර් ගෙනාවේ. ඉතින් ඔන්න පුතේ තුන්වරක් චක්කරේ ලේසියෙන් මතක තියාගන්න මෙන්න මේ ක්‍රමය යොදාගත්තා නම් ඔන්න ඔයාලට තුන්වරක් චක්කරේ ගැටලුවක්ම නැහැ. ඉතින් ඔන්න පුතේ අපි තුන්වරක් චක්කරේ ඉස්සලාම මම තුන්වරක් චක්‍රේ කතාවකින් කියලා දෙන්න. ඔන්න එක මතක දවසක අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි පුතාලා දෙන්නෙකුයි ඉන්නවලු. ඉතින් ඔන්න මේ පුතාලා දෙන්නට ඉස්කෝලේ නිවාඩු හම්බ වෙලාලු. ඉතින් මේ ඉස්කෝලේ නිවාඩුව හින්දා මේ පුතාලා දෙන්න කල්පනා කරනවලු අනේ ඉස්කෝලේ නිවාඩුවත් එක්ක මං සීයා තාත්තලා ගෙදර ගිහලා සීයා තාත්තව බලලා එන්න ඕනේ කියලා. ඉතින් ඔන්න පුතේ සීයා තාත්තලාගේ ගෙදර යන්න මෙයාලට බස් 3ක යන්න ඕනෙලු. දැන් පුතාලා යනවනේ බස් වල නේද? ගිහින් ඇති බස් වල. ඉතින් මේ සීයා තාත්තව බලන්න මෙන්න මේ වගේ බස් 3ක යන්න ඕනෙලු. ඉතින් ඔන්නේ බස් 3ක කිලෝමීටර් 3 ගානේ යන්න තියනවලු පුතේ. කිලෝමීටර් 3 ගානේ බස් 3ක යන්න තියනවලු. ඔන්න දැන් බලමුකෝ අපි මේ බස් ඔන්න දැන් මෙයාලා ලැහැත්ති වෙලා පාරට ඇවිල්ලා ඔන්න පුතේ පළවෙනි බස් එකේ නගිනවලු. ඔන්න පළවෙනි බස් එකේ නැගලා පුතේ කිලෝමීටර් එකක් මෙයාලා යනවලු. කිලෝමීටරයක් යනවලු. ඔන්න ඊට පස්සේ දෙකක් යනවලු. ඔන්න කිලෝමීටර් 3ක් යනවලු. ඔන්න දැන් මෙතෙන්දී පුතේ මෙයාලා බස් එකෙන් බහින. බස් එකෙන් බහිනවා. ඔන්න දැන් මෙයාලගේ පළවෙනි බස් එකේ කිලෝමීටර් ගාන හරි. පළවෙනි බස් එකේ කිලෝමීටර් 3ක් ගියා. ඔන්න පුතේ බැස්සා. ඔන්න දැන් ඊට පස්සේ මෙයාලා ගිහිල්ලා දෙවෙනි බස් එකේ නගිනවලු. දෙවෙනි බස් එකේ නැගිලා ඔන්න මෙයාලා කිලෝමීටර් ආපහු 4 වෙනි කිලෝමීටරයක් යන්න පටන් ගන්නවලු. ඔන්න 4 වෙනි කිලෝමීටරයක් මෙයාලා ගියා. ඊගාවට පුතේ 5 වෙනි කිලෝමීටරයක් මෙයාලා යනවලු. ඔන්න 5 වෙනි කිලෝමීටරයක් මෙයාලා යනවා. ඔන්න ඊගාවට 6 වෙනි කිලෝමීටරේ ගිහිල්ලා දෙවෙනි බස් එකකිනුත් මෙයාලා බහිනවලු. දෙවෙනි බස් එකකිනුත් බහිනවලු. ඔන්න දැන් තුන්වෙනි බස් එක අන්තිම බස් එක සීයා තාත්තලාගේ ගෙදර යන්න තියෙනවා. ඔන්න පුතේ මෙන්න මේ කිලෝමීටර් 6යි ඊගාවට කිලෝමීටර් කීයද? 7 වෙනි කිලෝමීටරේ යන්න පටන් ගන්නවලු. ඔන්න 7ක් ගියා. ඔන්න 8 වෙනි කිලෝමීටරේ මෙයාලා ගිහිල්ලා 9 වෙනි කිලෝමීටරේ යනවලු. ඔන්න අන්තිම කිලෝමීටරේ. ඔන්න පුතේ තුන්වෙනි බස් එකේ බහැලා මෙයා එනවා. ඔන්න සීයා තාත්තලාගේ ගෙදරට. ඔන්න සීයා තාත්තලාගේ ගෙදර මේ තියෙන්නේ. සීයා තාත්තලාගේ ගෙදර තමයි මේ තියෙන්නේ. හරිද? දැන් කොහොමද මෙන්න මේ සීයා තාත්තලාගේ ගෙදරටම ආවා. දැන් කොහොමද පුතේ මේක තුන්වරක් චක්‍රේ තුන්වරක් ගුණන වගුව කරන්නේ? ඔන්න ඉස්සලාම මෙන්න මේ එළියට අපි බිංදු එල්ලනවා. බිංදු එල්ලනවා. කොහොම බිංදු එල්ලනවා. හරිද? ඔහොම බිංදු එල්ලලා පුතේ මෙන්න මේක එක එල්ලන් යනවා. මෙන්න මෙහෙම එක එල්ලන් යනවා. ඔන්න තුන්වෙනි පොලිම. තුන්වෙනි පොලිම. ඒකට අපි දෙක එල්ලනවා. මෙන්න දෙක එල්ලනවා. ඔන්න සීයා තාත්තලා ගෙදර 4 වෙනි එක. ඔන්න අපි මේකට පුතේ 3 එල්ලනවා. ආනේ දැන් මගේ පුතාලට පේන නැති. දැන් කොහොමද පුතේ මේ තුන්වරක් චක්‍රේ කියන්නේ? ඔන්න තුන්වරක් එක 3යි. තුන්වරක් දෙක 6යි. තුන්වරක් 3 9යි. තුන්වරක් 4 12යි. තුන්වරක් 5 15යි. තුන්වරක් 6 18යි. තුන්වරක් 7 21යි. තුන්වරක් 8 24යි. තුන්වරක් 9 27යි. ඔන්න සීයා තාත්තලා ගෙදර ආවා. ඔන්න පුතේ තුන්වරක් 10 30යි. ඔන්න දැන් අපේ තුන්වරක් චක්‍රේ අපිට දැන් පුළුවන්. දැන් තුන්වරක් චක්‍රේ පුතාලා මේ විදිහට මතක තියාගත්තොත් එහෙම මේ තුන්වරක්
චක්‍රේ නම් ගැටලුවක් වෙන්න විදිහක් නැහැ. ඉතින් අද මාත් එක්ක තුන්වරක් චක්‍රේ පාඩම් කරපු ඔයාලට මතක තියාගන්න ලේසි ක්‍රමයක් අද මම කියා දුන්නා. ඉතින් මගේ දුවලා පුතාලා හැමෝම මේ විදිහට තුන්වරක් චක්‍රේ මතක තියාගන්න. එහෙනම් අද ටීචර් ගිහින් එන්නම්. ඔයාලට තෙරුවන් සරණයි.